සරණයි සියලුම දෙනාට සුබම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අනාගතයේ සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් දරුවනේ පළමුවෙන්ම දේව අඩවියේ channel එකෙන් ඔයාලා සියලුම දෙනා සාදරයෙන් ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. මම තමයි දරුවනේ සමස්ත ලංකා සංස්කෘතික සහ පරිසර සුරැකීම සංවිධානයේ සබරගමු පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂිකා සහ ජාත්‍යන්තර මානව හිමිකම් සංස්කෘතික සංවිධානයේ පළාත් අධ්‍යක්ෂිකා වන කෝකිලා ගුරුමෑණියන්. දරුවනේ ඔයාලට පළමුවෙන්ම මම ස්තුතිවන්ත වෙනවා මේ දේව අඩවිය channel එකේ සබ්ස්ක්‍රයිබර්ස්ලා 25600ක තරම් ජනතාවක් මට මේ ආකාරයෙන් ප්‍රතිචාර දක්වලා තියෙන එකට. ඒ වගේම තමයි මගේ සාන්ති කර්ම channel එක. ඒ channel එකටත් 11500ක් ජනතාව මගේ channel එකට සබ්ස්ක්‍රයිබ් කරලා තියෙනවා. ඉතින් දරුවනේ ඒ වගේම බොහෝ views ගණනාවකින් මගේ channel එක නරඹලා අහලා තියෙනවා.
ඔය සියලු දෙනාටම මගේ channel දෙක වෙනුවෙන් කරන කියන රැකී ආරක්ෂාවල් දිනුවෙන් දිනුවටපත් වේවා වාසනාවන්ත අනාගතයක් සියලුම දෙනාට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා කිසිම ලෙඩ දුක කරදරයක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එදින් දරුවනේ එදා වගේම අදත් ඔයාලට කියන්න යන්නේ මම ඕනම දෙයක් ඒ කියන්නේ කුඩි වින කිරීම වසී බන්ධන කිරීම නැතුව සියලුම දේවල් මම කරනවා. ඒ කියන්නේ හොරමරකම් කරන ඒවට වැඩ කරන්නේ නැහැ. සාත්‍තර කියන්නේත් නැහැ. ඒ වගේම පලි ගහන්නෙත් නැහැ. නිදන් අරගෙන යන්න දෙන්නෙත් නැහැ. ඒ වගේම තමයි ඉතින් දරුවනේ මම ලෙඩ දුක සුවපත් කිරුවා අනේක අප්‍රමාණයක් අනන්තයි අප්‍රමාණයි. ඒ වගේම මේ කවි කෝල්මිර කවි ගායනා කියලා ඔබ සැම සියලු දෙනා මම සතුටු කෙරුවා වගේම සමහර දරුවන්ගේ ලෙඩවල් සුවපත් වෙලා තියෙනවා අනේක වාරයක් මගේ මේ කෝල්මුර කවි ගායනා කරමින් විශේෂයෙන්ම කාලිමෑණියන් වහන්සේගේ ඒ වගේම පත්තිනි හැල්ලෙන් බොහෝම ජනතාවගේ ලෙඩ සුවපත් කරා කියලා මට දුරකථන ඇමතුම් වලින් ඇත්තරම ඒ අය කිව්වා. ඉතින් දරුවනේ මේ හැම දෙයක්ම මම කියන්නේ මට ඔයාලගේ ලෙඩ සුවපත් කරලා ඔයාලගේ දියුණුව ලබා ගන්න තමයි මම මේ කෝල්මුර කවි වලින් ඔයාලට මේ ආකාරයට මාධ්‍යයෙන් සලසලා දෙන්නේ. ඉදිරියටත් දරුවනේ ඔයාලට යමක් මගෙන් කරගන්න පුළුවන් නම් පිළිවෙතක් කරගන්න අවශ්‍ය නම් මගේ නම්බර එක දාලා තියෙනවා. ඒ කියන්නේ දුරකථන අංක දෙකක් දාලා තියෙනවා. ඒ දුරකථන අංක දෙකට කතා කරන්න. කතා කරලා Tamanට අවශ්‍ය දේ අහගන්න වමනා දෙයක් තියෙනවා නම් අහගන්න. සමහර දරුවෝ ඇත්තටම ගොඩක් ප්‍රශ්න අහනවා මගෙන්. ඒ ප්‍රශ්න වලට මම උත්තර දීලා ඒ අයට ඇත්තටම මම ගොඩක් පැහැදිලිව ඇති කරලා දීලා තියෙනවා. ඒ වගේම තමයි දරුවනේ ලෙඩ සුවපත් කරනවා කියලා මම එක සැරේටම ලෙඩ සුවපත් කරනවා කියලා පොරොන්දු වෙන්නේ. මොකද ඒකට හේතුව සමහර අය ඉන්නවා සර්වාංග ලෙඩ රෝග ඇති වෙලා එනවා. හැබැයි මේ සර්වාංග රෝග සුවපත් කරන්න පුළුවන් ඒවත් තියෙනවා, නොකරන්න පුළුවන් ඒවත් තියෙනවා. සමහර ඒවා තියෙනවා සාන්ති කර්මයෙන්ම කරන්න පුළුවන්. දෙහි කපල සාන්ති කර්මයෙන්ම ඇතරම කරන්න පුළුවන් ඒවා තියෙනවා. සර්වාංග රෝග ඔපරේෂන් පවා මම නවත්තලා තියෙනවා. ඔපරේෂන් නවත්තලා තියෙනවා. ඒක හිසේ කැක්කුම නවත්තලා තියෙනවා. පාද කැක්කුම් පාද ඉදුමුම් නවත්තලා තියෙනවා. ඒ වගේම කැපුම් ඔපරේෂන් කියන්නේ කැපුම් කටුනේ. එතකොට ඒවා ගොඩක්ම නවත්තලා තියෙනවා. ඒ වගේම යంత్ర මන්ත්‍ර ත්‍රාන්ත පැත්තෙන් බොහොම දේවල් මම කරලා ඒ දරුවන්ගේ ලෙඩ රෝග සුවපත් කරලා ගෙදර දෝෂාන්ධකාරයන් දුරු කළා. ඒ අයට දියුණුවේ සලසලා තියෙනවා අනේක වාරයක්. ඒ වගේම තමයි සර්වාංග ලෙඩත් ඔය ඔපරේෂන් කරනවා කියලා දොස්තරවරු කියපු ඒවා ඊගාට සුව කරන්න බෑ කියපු ලෙඩ ජාතික මහරෝහලේට ගිහිල්ලා ගෙවල් වලට එවපු අය ඉන්නවා සනීප කරන්න බෑ කියලා. ඒ අයටත් මම පීඩ වෙලා තියෙනවා. ගොඩක්ම නිරෝගී සුවයෙන් අද පසු වෙනවා. මගේ දේවස්ථානට බාරහාර උපසිත කරලා තියෙනවා. මාස ගණන් ඉඳලා යන්ත්‍ර වලින් ජීවිතේ ගත කරපු අය ඉන්නවා. ඉතින් ඒ අයත් මගේ දේවස්ථානට ඇවිල්ලා බොහොම ප්‍රතිකාර අරගත්තා. ඉතින් දරුවනේ වගේම තමයි ඉදිරියටත් ඒ හරහා එන ආ සියලුම දේවල් වලට මම වැඩපිළිවෙත් කරනවා. ඔයාලා කැමති නම් ඔයාලා මගේ channel එක බලලා මගේ දේවාඩවිය channel එකත් සාන්ති කර්ම channel එකත් බලලා ඔයාලා මාව අවශ්‍ය නම් මාහට යම් දෙයක් මගෙන් දැනගන්න ඕන නම් මාගේ යම් යంత్ర මන්ත්‍ර ත්‍රාන්ත පැත්තෙන් යම් දෙයක් දැනගන්න ඕන නම් අමතන්න මේ නම්බර් දෙකට. ඉතින් ඔයාලා සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා. උතුම් මහා කාලිමෑණියන් වහන්සේගේ පිහිට සහ 33 කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිටානුභාවයෙන් යහපතක් වේවා, සිතක් සාන්තියක් වේවා. මම කෝකිලා ගුරුමෑණියන් ඇඹිලි පිටිය පනාවත